ආයිබෝවන් වාසනාවන්. ඉතින් අදත් ආව වීඩියෝ එකක් කරන්න කියලා පුළුවන් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා. මගේ යාළුවෙක් කරන්න කියලා කරගන්න කියලා ඉල්ලනවා. ඉතින් අදත් කතා කරන්න ආවේ අපේ රටේ මේ මත්ද්‍රව්‍ය උවදුර ගැන. අපි තවත් මේ ආණ්ඩුව පත් කරගන්නේ නැතුව තවත් මේ 76 අවුරුදු සාපේට දුන්නා නම් එහෙම ඇත්තටම මේක සාපයක් වෙනවා. අපේ තරුණ තරුණියෝ විනාශ වෙනවා. තරුණ තරුණියෝ විතරක් නෙමෙයි අපි වුණත් විනාශ වෙන්න ඉඩ තිබුණා මේ තියෙන තත්ත්වය අනුව. ඉතින් කියන්න තියෙන්නේ අපේ නාමල් රාජපක්ෂ මහත්තයාට පොඩි රහසක්. එතුමා දන්නේ නැහැ කන්ටේනර් පෙට්ටි දෙක කවුද ගෙනාවේ කියලා. එතුමා හොයනවා පව්. ඉතින් මම පොඩි ඔත්තුවක් දෙන්න හදන්නේ ඔබතුමාට. මේ හොයලා බලන්න පුළුවන්. ඔත්තුව තමයි ඔයා ගිහිල්ලා දැන් නම් රිමන් එකේද කොහෙද ඉන්නේ? ඔයා ගිහිල්ලා මනම්පිරි සම්පත් මනම්පිරිකින් අහන්නකො. කොහොමද මේ කන්ටේනර් පෙට්ටි දෙක එළියට දැම්මේ කියලා. ඔයාට ඔය හොයන උත්තරේට ඔයා මාර වෙහෙසක් ගන්න ඔය මේ කන්ටේනර් පෙට්ටි දෙක ගෙනාවේ කවුද? රේගුවෙන් පෙන්නුවේ කොහොමද? ඔක්කොම විස්තර දැනගන්න පුළුවන් ඔයාට සම්පත් මනම්පිරිකින්. මොකද ඕගොල්ලන්ගේ පක්ෂේ හිටපු මිනිස්සුනේ. මොකද වෙන තැන්වල හොයනවට වැඩිය අඳුරේ අතපහත් ගන්නවට වැඩිය ඔයාට කෙලින්ම ගිහිල්ලා සම්පත් මනම්පිරිකින් අහගන්න පුළුවන් මේක කොහොමද උනේ කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ බබා වෙන්න එපා මහත්තයෝ. බබා වෙන්න එපා. බබා නොවි ඇත්ත කතා කරන්න. ඇත්ත කතා කරන්න. මේ දේවල් ඇත්තටම පටන් අරගෙන තියෙන්නේ ඔබතුමාලා රජ ආණ්ඩුවක් කරන කාලේ. සමහර විට ඔබතුමාලා නොවේ වෙන්න පුළුවන්. නේද? ඔබතුමාලා නොවේ ඉන්න පුළුවන්. ඒ වුණාට ඔබතුමාගේම ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් තමයි මේ දේ කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඔන්න දැන් අමාරුමින් පවතිනවා. ඔබතුමාට හොයාගන්න උවමනාම නම් අඳුරේ අතපත ගන්න එපා. එහෙ මෙහෙ ගිහිල්ලා හොයන්න එපා. නියම තැන තමයි සම්පත් මනම්පිරි ගාවට ගිහිල්ලා අහන්න කොහෙන්ද මේක ගෙනාවේ, ඒ වගේම කොහමද රේගුවෙන් එළියට ආවේ කියලා හරිම විස්තරේ හරිම විදිහට හරිම තැනදී දැනගන්න පුළුවන්. අන්න සම්පත් මනම්පිරි ඔබතුමාට සලකනවට තාමත් සලකනවා. මොකද ඔබතුමාලගේ ගෝල බාලයෝනේ. ඉතින් කියන්න තියෙන්නේ හරියටම විස්තරේ දැනගන්න නම් අඳුරේ අතපත ගන්න නැතුව අරේ මේ හොයන්න නැතුව කෙලින්ම යන්න සම්පත් මනම්පිරිව හම්බෙන්න. ඔබතුමාට හරිම විස්තරේ හරිම විදිහට දැනගන්න පුළුවන් සම්පත් මනම්පිරිව. එහෙනම් ජේසු පිටයි අපි නවතිනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න.